ඔන්න SL ට්‍රීවිල් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ EFI ට්‍රීවිල් එකේ තියෙන ප්ලග් එක ගැන. එතකොට දැන් එන බජාජ් වාහන. එතකොට EFI ට්‍රීවිල් එක. එතකොට මේක Pulsar N160 මේකේ තියෙන තනි ප්ලග් එක. එතකොට DTSI බජාජ් එකෙන්ම දැන් අයින් කරලා තියෙන්නේ. එතකොට මේකේ දකුණු පැත්තේ බලද්දී මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ N160 එකේ. එතකොට Pulsar 125 එකේ බලමු අපි. ඒකේ වම් පැත්තේ නෙමෙයි ප්ලග් එක තියෙන්නේ. ඒකේ තියෙන්නේ දකුණු පැත්තේ තමයි ප්ලග් එක තියෙන්නේ. එතකොට මේ Pulsar මොඩල් ඔක්කොම දැන් ඉන්නේ EFI විදියට. මේ තියෙන මෙන්න මේ විදියට දකුණු පැත්තේ තමයි ඒකේ තනි ප්ලග් එක සෙට් වෙලා තියෙන්නේ. එතකොට මේක Pulsar N160 ප්‍රීමියම් එක. එතකොට ඒකෙත් මේ විදියට තනි ප්ලග් එක තමයි තියෙන්නේ. එතකොට ඒකේ නම් තියෙන වම් පැත්තේ ප්ලග් එක. ඔන්න ඔය විදියට එතකොට Pulsar මාදිරි බයික් වලත් එන්නේ තනි ප්ලග් එක. එතකොට ට්‍රීවිල් එකේ EFI ට්‍රීවිල් එකේ එන්නේ තනි ප්ලග් එක. එතකොට DTSI අයින් කළා තමයි තියෙන්නේ. අපි දැන් බලමු මේකේ ප්ලග් එක මොන වගේද කියලා. එතකොට ප්ලග් බොක්ස් එක 16ම තමයි තියෙන්නේ. එතකොට ප්ලග් টොප් එක අයින් කරලා අපි 16න් ප්ලග් එක ගලව ගමු. මෙන්න මේ විදිහට තමයි ප්ලග් එක තියෙන්නේ. එතකොට සාමාන්‍ය ට්‍රීවිල් එකට වැඩිය මේක චුට්ටක් ලොකුයි. ඒ වගේම චුට්ටක් දිගයි. ප්ලග් එක ඊට පස්සේ මෙන්න මේ විදිහට වයර් බ්‍රෂ් එකකින් හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ අපි ප්ලග් එකේ ગેප් එක තියන්නේ 0.65 මිලිමීටර් හරි 0.70 මිලිමීටර් වලින් හරි. මෙන්න මේ විදිහට තමයි ગેප් එක තියාගන්නේ. එතකොට මෙන්න මේ ප්ලග් එකේ වර්ගයේ චැම්පියන්. එතකොට ප්ලග් නම්බරේ RER6YCA කියන නම්බරෙන් තමයි මේ ප්ලග් එක එන්නේ. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ප්ලග් එක බැලු බැලමට ටිකක් ලොකුයි. ඒ වගේම ටිකක් දිගයි. එතකොට අපි දැන් අරන් බලමු ඩබල් ප්ලග් වාහනේ ප්ලග් එක. එතකොට මේක බොස් එක. මේකේ නම්බරේ තියෙනවා මෙන්න මෙතන ගහලා UR6CC. එතකොට මේකත් එක්ක EFI එකේ ප්ලග් එක බලද්දී ඇත්තටම මේක පොඩි. අපි කිව්වා වගේ ඔන්න බලන්න ඕගොල්ලන්ටත් තේරෙයි ඒක. ඊට පස්සේ අපි අරන් බලමු 205 170 වාහනේට ආපු ප්ලග් එක WR7BC4 තමයි නම්බර එන්නේ ඒක. ඒකත් බොස් එකක්. ඒතර ප්ලග් තුන ගත්තොත් මේ විදිහට තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම සර්විස් එකේදී ප්ලග් එකේ ગેප් එක ගැන නම් හරියටම බලන්න. එතකොට අපි ප්ලග් එක හයි කරද්දී අර විදිහටම 16 බොක්ස් එක දාලා අතේ ගන්න තද කරගන්න තමයි තියෙන්නේ. තද කරගෙන ප්ලග් টොප් එක මෙන්න මේ විදිහට ගහගන්න. අපි දැන් ස්ටාර්ට් කරලා බලමු වාහනේ. ඒතකොට කට්ටියට කියන්න ඕනේ අලුත් EFI ට්‍රීවිල් එක ගැන තව ගොඩක් වීඩියෝ අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා පාරකුත් දාගෙනම යන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.